ජේක් එමා ලියෝ තියෝ කියන යාළුවෝ 4 දෙනා ඇමරිකාවේ කඳුකර මාර්ගයක ගමන් කරමින් හිටියා. ඒක හවස් කාලේ වුණත් පාර එච්චර හොඳ නෑ කියන එක එයාලට ටිකක් දැනුණා. මේ විදිහට ජේක් ටික දුරක් යද්දි දැක්කේ ඈතින් තියෙන බෝඩ් එක. ඒ බෝඩ් එක දැක්කට පස්සේ ජේක්ට තේරුණා එයා තෝරගෙන තියෙන පාර වැරදි කියලා. එයාලා මේ බෝඩ් එකේ නම තියෙන පැත්තට එන්න කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හෙමින් කලවර වැටෙන්න පටන් ගත්තා. ජේක් අහලා තිබ්බ මේ බෝඩ් එකේ තියෙන පළාතේ මිනිස්සුන්ට නවාතැන් ගන්න පුළුවන් නවාතැන් පොලක් තියෙනවා කියලා. ඉතින් එයා හැමෝටම කිව්වේ ආපහු හැරිලා මගේ පිටිපස්සෙන් එන්න කියලා. මේ විදිහට මේ කණ්ඩායමේ ටික දුරක් යද්දී එයාලට අර නවාතැන්පල මුණ ගැහුණා. ජේක්ෙත් කණ්ඩායමේ අනිත් කට්ටියන්ගේ තරඹුණ උනේ හැන්දෑවට මේ නවාතැන්පලේ ගත කළා. පහුවෙනිද උදේ පාන්දරම එළිය වැටෙද්දී මෙතනින් පිටත් වෙලා ආපහු ගමන පටන් ගන්න. එයාලා මේ පරණ බිල්ඩින් එක ඉස්සරහට ආවත් එක්කම එකපාර මහ සාඳුරු වෙලා වැහි වලාකුළු වලින් පිරීලා වහින්න පටන් ගත්තා. කණ්ඩායමේ කට්ටියම වැස්සෙන් බේරෙන්න කඩි මුඩියේ දුවගෙන ගියේ මේ බිල්ඩින් එක ඇතුළට. එයාලා බිල්ඩින් එක ඇතුළට ගියා විතරයි තවත් හයියෙන් වහින්න පටන් ගත්තා. අහසේ අකුණු පුපුරුවා. මහා ගෝසාකාරී සද්ද වටපිටාවේ ඇහුණා. ජැක් ඊට පස්සේ වටපිට බලලා බෑග් ටික ඔක්කොම ඇතුලෙන් තියලා දොර ලොක් කරා. එයා වටපිටාවේ විසිරලා තිබිච්ච පරණ ලී කෑලි ටිකක් අරගෙන කඩදාසියක් පාවිච්චි කරලා එතන තිබිච්ච ගිනි උඳුන දැල්ලුවා. කණ්ඩායමේ කට්ටිය හැමෝම ගිනි උඳුන ඉස්සරහා වාඩි වෙලා බලාගෙන හිටියේ රාත්‍රිය උදා වෙනකම්. මේ විදිහට හවස 6:45 විතර වෙද්දී එමාටත් ලියාටත් දැනුනේ මේ බිල්ඩින් එකේ අමුතු දෙයක් තියෙනවා වගේ හැඟීමක්. ඒ නිසාම යාලා හිටියේ හොඳටම අවුල් වෙලා. ජේක් ගෑල්ලමයි දෙන්නම ඉන්න තත්ත්වය දැකලා hina වුණා. ජේක් ඊට පස්සේ දෙන්නටම කිව්වා එයාට මේ පළාතේ මිනිස්සෙක් කිව්වා කියලා මේ අතෑරලා දාපු අමුතු නතර වෙන පාළු බිල්ඩින් එකේ හොල්මන් තියෙනවා කියලා. ඒ වගේම මේ බිල්ඩින් එක ඇතුළට ආපු කිසිම මිනිස්සෙක් ආපහු පණ පිටින් එළියට යන්නේ නැහැ කියලා ඒ මිනිස්සයා කිව්වා කියලා ජේක් මේ ගෑල්ලමයි දෙන්නට කිව්වා. ඒ විතරක් නෙමෙයි මාස කීපයකට කලින් මේ කතා එකක්වත් විශ්වාස නොකර ආපු ගෑල්ලමෙක්ට වෙච්ච දෙයක් නැහැ කියලා ඒ මිනිස්සයා ජේක් එක කියලා තිබුණා. මේ විදිහට මේ බිල්ඩින් එකේ තියෙන කතා මිත්‍යා විශ්වාස කියලා විහිළු කර ඉඳෙtti එකපාරම අද්භූත විදියට බිල්ඩින් එකේ තිබිච්ච ජනෙල් දොරවල් ඇරෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි බිල්ඩින් එකේ තිබිච්ච ලයිට් පුපුරලා ගිහිල්ලා ගිනි උඳුනත් නිවිලා ගියා. ඊට පස්සේ සිද්ධ වුණේ පරිසරයේ තිබිච්ච කාලගුණය වෙනස් වෙලා එකපාරම හිම වැටෙන්න පටන් ගත්ත එක. මේ තත්ත්වෙත් එක්ක බිල්ඩින් එක ඇතුලේ පැතිරිලා ගියේ ලොකු හීතලක්. කොහොම හරි ජේක් ඉස්සරහට ගිහිල්ලා බිල්ඩින් එකේ දොර වහලා දාලා ගිනි උඳුනත් පත්තු කළා. බිල්ඩින් එක ඇතුලේ තවත් පිටිපන්දම් වගේක් පත්තු කරා. මේ විදිහට බිල්ඩින් එක ඇතුලේ එළිය හදාගත්තත් පස්සේ තමයි කණ්ඩායමේ කට්ටියටම තේරුනේ යාලත් එක්ක ආපු එමා බිල්ඩින් එක ඇතුලේ නෑ කියලා. එයාලා හැම තැනම එමා හොයන්න පටන් ගත්තා. ඒ වුණත් එයාලට එමාගේ කිසිම සලකුණක් හොයාගන්න බැරි වුණා. එතකොට තමයි කොලිඩෝ එකේ ඉඳපු තියෝට ඇහුනේ බිල්ඩින් එක ඇතුලේ ඉඳලා කවුරු හරි එළියට දුවනවා. ඒ හඬ පස්සෙන් තියෝ එළියට ගියා. එයා දැක්ක හිම වැටුණු ගස් පිටිපස්සේ මනුස්ස රූපයකට සමාන රූපයක්. එයා හිතුවේ ඒ එමා වෙන්නේ නැති කියලා. තව ටික වෙලාවක් බලද්දී මනුස්සයා එළියට ආවා. තියෝට මේ කිසිම දෙයක් අදාහ ගන්න බැරි වුණා. ඒ භයානක මනුස්සයාගේ මූණ හරියට තියෝගේ මූණ වගේමයි. ඒ මූණේ තනින් තන වලවල් වගේ තුවාල සිත් වෙලා තිබුණා. ඇඟ පුරාම හැම ගැලවිලා ගිහින් තිබුණා. මේ දැකලා තියෝ හොඳටම බය වුණා. එයා පයෙන් වෙවුලන්න පටන් ගත්තා. මේ අතරේ ජේක් මැද කොලිඩෝ එකේ තිබිච්ච ශාලාවේ එමාව හොයන්න පටන් ගත්තා. එහෙම හොයා එයා කෙලින්ම ආවේ ගිනි උඳුන ළඟට. ගිනි උඳුනේ එළියෙන් එයා නිකමට බැලුවේ එයාගේ ඇත් එක දිහා. ඒ ඇත් එක සම්පූර්ණයෙන්ම තුවාල වෙලා. හරියට එයාගේ ඇත් එකට සතෙක් පහර දීලා වගේ. ඒ අත්වලත් හැම ගැලවිලා සපා කෑම් වල පාරවල් තිබුණා. ඉතින් එයාගේ මේ අත්වල තියෙන භයානක පෙනුම දිහා දැක්කට පස්සේ ජේක් හොඳටම බය වෙලා කෑ ගැහුවා. එයා කෑ ගහන හඬ ලියෝටත් තියෝටත් දෙන්නට මහිලා යාලා දෙන්නත් ඒ පැත්තට දුවගෙන ආවා. එයාලත් මේක දැකලා හොඳටම බය වුණා. ඒ අතරේ තියෝ නිකමට වගේ ලියා දිහා බැලුවා. එතකොට තමයි දැක්කේ යාගේ කම්බුලේ ඉන්න අමුතු විදියේ පණුවෙක්. ඒ පණුවා කම්බුලේ හැම ඇතුළෙම ටික උඩට ඇදෙනවා අර දෙන්නම දැක්කා. ඊට පස්සේ ඒක හරියට බෝම්බයක් පුපුරනවා වගේ මුළු මූණ පුරාම පැතිරිලා ගියා. ලියාගේ මූණ ටික කළු වෙන්න පටන් ගත්තා. මේක දැක්කට පස්සේ පිරිමි ළමයි දෙන්න හොඳටම බය වෙලා දුවගෙන ගියේ මේ බිල්ඩින් එකේ ප්‍රධාන දොර ඉස්සරහට. ඊළඟට එයාලා දොර අරිනවත් එක්කම එයාලගේ ඉස්සරහට වැටුනේ එමාගේ මල සිරුර. මේ මල සිරුරට පිටිපස්සෙන් දොරකොඩ හිටගෙන හිටියේ වෙස් මූණක් දාපු අමුතු භයානක මිනිසෙක්. මේ කට්ටියන්ට කිසිම දෙයක් හිතා ගන්න බැරුව ගියා.
ඊට පස්සේ යාලා දෙයක් කරන්න කලින් අර මිනිස්සෙගේ පිටිපස්සෙන් යා පොරවක් ඇදලා අරගෙන මේ තුන් දෙනාම අමානුෂික විදියට කපලා මරලා දැම්මා. මේ සිදුවීමෙන් ටික වෙලාවකට පස්සේ යාලා ආපහු ඇසැරියා. එතකොට යාලා හිටියේ ස්පිරිතාලෙක නෙමෙයි. අර අමුත්තු නතර වෙන පරණ බිල්ඩින් එක ඇතුලේ. එයාලා හතර දෙනාම ගිනි උඳුන ඉස්සරහා වාඩි වෙලා හිටියා. එයාලා මෙච්චර වෙලා නැති වෙලා හිටපු එමත් එතන වාඩි වෙලා හිටියා. දැන් එයාලා හතර දෙනාට කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව එයාලා වාඩි වෙලා හිටියේ. මේ හතර දෙනාම නිකමට වෙලාව බැලුවා. එතකොට ඔරලෝසුවේ සටහන් වෙලා තිබුණේ වෙලාව හරියටම 6:45යි කියලා. තවත් ප්‍රමාද නොවෙච්ච මේ හතර දෙනාම ඉක්මනින් බිල්ඩින් එකෙන් එළියට ඇවිල්ලා ඇවිදගෙන යන පටන් ගත්තා. ඊට පස්සේ එයාලට දැනුනේ එයාලා මේ අනතුරෙන් ගැලවුණා කියලා. ඒ වුණාට වැඩි දුරක් එයාලට මේ විදිහට යන්න පුළුවන් වුණේ නැහැ. එකපාරටම කැලෑවේ තිබිච්ච ගස් හෙලවෙන්න පටන් ගත්තා. ගස් අතරින් මතුවුනේ මහා අමුතු විදියේ රාක්ෂයෙක්. ඒ රාක්ෂයා මේ හතර දෙනාම අල්ලගෙන කන්න පටන් ගත්තා. එතකොටම හතර දෙනාටම සිහිය නැති වුණා. ආපහු එයාලා ඇස් අරිනකොට එයාලා හිටියේ අර බිල්ඩින් එක ඇතුලේ. එයාලා ආපහු පාරක් වෙලාව බැලුවා. එතකොට වෙලාව හරියටම 6:45යි. දැන් එයාලට තේරුණා එයාලා කාලය ඇතුලේ හිර වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ එයාලා කල්පනා කරේ එයාලා මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. ඒ වෙනුවෙන් පිළිතුරක් හොයන්න එයාලා මේ බිල්ඩින් එක ඇතුලේ ඇවිදින්න පටන් ගත්තා. එහෙම ඇවිදිත් එයාලා ආවේ කාමරයක් ඇතුළට. ඒ කාමරේ තිබුණා අතුරුදහන් වෙච්ච මිනිස්සුන්ගේ ෆොටෝ එල්ලලා. ඒ ෆොටෝ අතරේ මේ හතර දෙනාගේ ෆොටෝත් තිබුණා. ඒ ෆොටෝ අතරේ බිත්තියේ ලියලා තිබුණේ හරියටම මෙයාලා මේ බිල්ඩින් එකට ඇවිල්ලා දවස් 8කට පස්සේ දවසක්. ඊට පස්සේ ඒකේ තව දෙයක් ලියලා තිබුණා. ඔයාලට ජීවත් වෙන්න ඕන නම් හෙට උදේ වෙනකන් ඔයාලා ජීවත් වෙන්න ඕන කියලා. ඒත් එක්කම තමයි එකපාරටම බේස්බෝල් පිත්තකින් හතර දෙනාගේ ඔළුවට කවුද පහර දුන්නේ. ආපහු එයාලට සිහියෙtti එයාලා පුරුදු විදියටම හිටිය අර ගිනි උඳුන ඉස්සරහා. මේ විදිහට මේ හතර දෙනාම මේ අద్භූත බිල්ඩින් එකෙන් එළියට එන්න දවස් 8ක් පුරා වෙහෙසුණා. දවස් 8කට පස්සේ මේ විදිහට අතුරුදහන් වෙච්ච කණ්ඩායම ගැන නගරේ පුරා පැතිරෙන්න පටන් ගත්තා. මේ පරණ හොල්මන් බිල්ඩින් එක ඇතුළට ගියපු ජැක්ටත් එයාගේ කණ්ඩායමටත් ආපහු කවදාවත් එළියට එන්න බැරුව ගියා.